මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයා උදේට ඇහැරුණාම මුලින්ම කරන්නේ මොකද්ද? ගොඩක් වෙලාවට S2 අරින්නත් කලින් අත යන්නේ කොට්ටේ ළඟ තියෙන ෆෝන් එකට නේද? අද හැමෝම මේකට ඇබ්බැහි වෙලා ඉවරයි. ඔයා හිතනවා රෑට ෆෝන් එක ළඟ තියන් නිදාගන්න එක සාමාන්‍ය දෙයක් කියලා. හැමෝම කරනවානේ. හැබැයි ඔයා දන්නවද ඔයා මේ කරන්නේ ඔයාගේ හෙට දවසේ ප්‍රොඩක්ටිවිටි එකයි මානසික නිදහසයි සම්පූර්ණයෙන්ම නැති කරගන්න එක කියලා. අද අපි කතා කරමු ඇයි මේ පුරුද්ද ඔයාගේ ජීවිතේ හෙමින් විනාශ කරන්න කියලා. මුලින්ම බලමු මිනිස්සු ඇයි මේකට මෙච්චර වහල් වෙලා තියෙන්නේ කියලා. අපේ මොළය නිර්මාණය වෙලා තියෙන්නේ නිරන්තරයෙන් අලුත් තොරතුරු, ඒ කියන්නේ new information හොයන්න. මේකට කියන්නේ ඩෝපමීන් සීකින් බිහේවියර් එක කියලා. ඔයා නිදාගන්න කලින් TikTok එකක් බලනකොට හෝ Facebook එකේ ස්ක්‍රෝල් කරනකොට ඔයාගේ මොළයට පොඩි ඩෝපමීන් හිට්ස් ලැබෙනවා. ඒක හරියට නිකම් ඩිජිටල් මත්ද්‍රව්‍යයක් වගේ. ඉතින් මොළේ කියනවා තව එකක් කියලා. අන්තිමට ඔයා නිදාගන්නකොට ඔයාගේ මොළේ තියෙන උපරිමයෙන්ම ඇක්ටිව් වෙච්ච තත්ත්වයක. ඉතින් කොහොමද ඔයාට ගුණාත්මක නිින්දක් ලැබෙන්නේ? මේක විද්‍යාත්මකව තේරුම් ගන්න. අපේ ඇඟේ තියෙනවා සර්කේඩියන් රිදම් කියලා ජෛව විද්‍යාත්මක ඔරලෝසුවක්. ඉර බැස්සම අපේ ඇඟ මෙලටෝනින් කියන හෝර්මෝනේ හදන ගන්නවා. ඒකෙන් තමයි අපිට දැන් නිදාගන්න කාලය හරි කියන පණිවිඩය දෙන්නේ. හැබැයි ඔයා අඳුරේ ෆෝන් එක බලනකොට ඒකෙන් පිටවෙන මේ බ්ලූ ලයිට් එක කිලින්ම ගිහින් මොළයට බුරු කියනවා. තවම ඉර පායලා තියෙන කියලා. එතකොට මෙලටෝනින් හැදෙන එක නතර වෙනවා. ඔයා පැය 8ක් නිදාගත්තත් උදේට ඇහැරෙනකොට ඔයාට දැනෙන්නේ නිකම් ලොරියකට යට වෙලා වගේ මහන්සියක්. ඒකට හේතුව ඔයාගේ ඩීප් ස්ලීප් එක මේ ෆෝන් එක නිසා නැති වෙලා යාම. මේක දවසක් දෙකක් වුණාට කමක් නැහැ. හැබැයි කාලයක් තිස්සේ මේක කරනකොට ඔයාගේ අවධානය යොමු කිරීමේ හැකියාව, ඒ කියන්නේ attention span එක බිඳුවටම වැටෙනවා. පොතක් කියවන්න බෑ, එක දිගට වැඩක් කරන්න බෑ, ඉක්මනට අමතක වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ බ්ලූ ලයිට් එක ඇස්වල පෙනීම දුර්වල වීම සහ මානසික ආතතිය, එහෙම නැත්නම් ඇන්සයිටි වැඩි වෙන්නත් ලොකු හේතුවක් වෙනවා. ඔයා හිතනවා ඇති රේඩියේෂන් ගැන. ඒක ගැන විද්‍යාඥයෝ තවම පර්යේෂණ කරනවා. හැබැයි එක දෙයක් ස්ථිරයි. ෆෝන් එක ඔයාගේ කොට්ටේ ළඟ තියෙනවා කියන්නේ ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක හැමතිස්සෙම ඉන්නේ අවදියෙන්. මොකද කොයි වෙලාවක හරි නොටිෆිකේෂන් එකක් එයි කියලා බලන් ඉන්න නිසා. හරි. දැන් අපි බලමු කොහොමද මේකින් ගැලවෙන්නේ කියලා. මම ඔයාට ලොකු දේවල් කියන්නේ නැහැ. සරල පියවර 3යි. පළවෙනි එක ෆෝන් ෆ්‍රී බෙඩ්රූම්. පුරුවන් නම් අදම තීරණය කරන්න නිදන කාමරය ඇතුළට ෆෝන් එක ගේන්නේ නැහැ කියලා. චාර්ජ් කරන්න එළිය තියන්න. දෙවෙනි එක the analog life. ෆෝන් එකේ ඇලාම් එක තියෙන එක නවත්තන්න. සාමාන්‍ය ටේබල් ඇලාම් එකක් ගන්න. තුන්වෙනි එක night time ritual. නිදාගන්න පැයකට කලින් ෆෝන් එක පැත්තකින් තියලා හිත නිවන දෙයක් කරන්න. මම පාවිච්චි කරන්නේ ජර්නලින් ක්‍රමය. හෙට කරන්න තියෙන වැඩ ටික කොලයක ලියන්න. මේක දවසින් කරන්න පුරුවන් දෙයක් නෙවෙයි. ඔයාගේ මොළය ඔයාට විරුද්ධව සටන් කරයි. ඒත් මතක තියාගන්න ඔයාගේ පාලනය තියෙන්න ඕනේ ඔයාගේ අතේ මිසක් අඟල් 6ක ස්ක්‍රීන් එකක් අතේ නෙවෙයි. අද රෑ ඉඳන් මේක කරලා බලන්න. දවස් 3ක් යනකොට ඔයාට දැනෙන වෙනස ගැන ඇවිත් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් තව යාළුවෙක්ට මේක ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.